ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම මම ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් මේ අවුරුද්දේ ගේන මුල්ම වීඩියෝ එක තමයි මේ. ඉතින් යාළුවනේ මම අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ කොහිල සම්බෝලයක් හදන විදිහට. මේ තියෙන්නේ කොහිල අල. කොහිල අල වැඩිපුර ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මම හිතුවා මේ කොහිල අල ටික කල් තියා ගන්නත් එක්කම මේ විදිහට කෑමක් හදන්න. බලමුකෝ. ඉතින් කොහිලාල වලින් නම් කෑම වර්ග ගොඩාක් හදට හැකි යාළුවනේ. ඔයාලත් දන්නවා ඇති. ඒත් මම අද කපා ගන්නෙ මෙන්න මේ විදිහට අඟල් එකමාරක් විතර දිගට තියලා ඊට පස්සේ හීනි පෙති වලට මේවා කපලා එහෙම කපාගත්ත කොහිල පෙති දැන් මෙන්න මෙහෙම පිරිසිදු වතුර ටිකක් දාලා සෝදලා අපි වතුර බේරෙන්න මෙන්න මෙහෙම ටික වෙලාවක් තියලා ඊට පස්සේ අපි මේකේ වතුර ටික මිරිකලා අරගෙන භාජනයකට මේ දාලා ඒකට ලුණු කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි එකතු කරලා හොඳට ඒ ටික මිශ්‍ර කරගමු යාළුවනේ. ඊට පස්සේ අපි මේ ටික ගැඹුරු තෙලේ බැදගමු. ගැඹුරු තෙලේ බැදගන්නේ නම් මේ අද මට මේ කොහිලාල ටික වැඩිපුර ලැබෙන්නේ තියෙනවනේ. ඒ නිසා ගැඹුරු තෙලේ බැදගත්තාම අවශ්‍ය ප්‍රමාණයට සම්බෝලයට තියාගෙන ඉතිරි ටික කල් තියා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ටිකක් දුඹුරු පාට වෙලා ඒක අතට දැනෙනවා ටිකක් මේ සද්දයක් ඇහෙන ගානට ආපුවාම අපි ඒ ටික තෙල් පෙරෙන භාජනයට දමාගමු. දැන් ඉතින් සම්බෝලේ හදාගන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ අවශ්‍ය තරමට අපිට කොහිල වැදගත් කොහිල ටිකක් දාලා ඊට පස්සේ ඒකට තක්කාලි, ලූණු, අමු මිරිස්, පොල් ටිකක් එහෙම එකතු කරගමු යාළුවනේ. දැන් මේ කොහිල තියෙන ගානට නම් බයිට්ස් වලටත් අපිට ගන්න පුළුවන්. ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් එකතු කරා නම් සුපිරි බයිට්ස් එකක්. දැන් රසානුව මේකට ලුණු කුඩු ටිකකුත් එකතු කරලා ඊට පස්සේ අවශ්‍ය පොල් ප්‍රමාණයක් එකතු කරලා අපි හොඳට මේක මිශ්‍ර කරගමු. ඊට පස්සේ මේකට දෙහි බෑයක් විතර දෙහි බෑයක විතර ඇඹුල් ටිකකුත් එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරගත්තාම සුපිරි සම්බෝලයක්. දැන් අපි අර දෙහි ඇඹුල් ටිකත් එකතු වෙන්නත් එක්කම මේ ටික හොඳට මිශ්‍ර කරගමු. ඔන්න දැන් අපි කොහිල අල සම්බෝලයක් හදලා ඉවරයි. මේ තියෙන්නේ ලස්සනයි රසයි මේ හැම දෙයකටම වඩා කොහිල කියන්නේ ඉතා ගුණ ආහාරයක්. ඉතින් යාළුවනේ ඔයාලත් හදලා බලලා මට කියන්න ඕනේ. මගේ වීඩියෝ එක ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් තිබුණා නම් ලයික් එකක් දාගෙන යමු. අදට මම නවතිනවා. සුබ දවසක්.